Hello everyone, welcome back to our YouTube channel. ඔන්න තවත් ලස්සන vlog එකක් කරන් තමයි අද ඔයාලා හම්බෙන්න ආවේ. ඉතින් මේ තියෙන්නේ අපේ වියට්නාම් ගිහිල්ලා එහෙ ට්‍රැඩිෂන් එක try කරපු vlog එක. ඉතින් අපි හැම රටකටම ගියාම අපිත් ආසයි රටේ විදිහට අඳින්න, කන්න බොන්න ඒ හැම දෙයක්ම කරන්න. ඉතින් අපිත් අමතක නොකර වියට්නාම් වලදීත් එයාලගේ සංස්කෘතියට අනුව එයාලගේ පරණ ඇඳුම් පෙරඳුම් ඇඳලා ලස්සන ෆොටෝස් වීඩියෝස් අරගෙන පොඩි ෂූට් එකක් කරා. ඉතින් මේ තියෙන්නේ අපි දැන් එතෙන්න ලෑස්ති වෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි දෙන්නයි අපේ යාළුවෝ දෙන්නයි අපි ඔක්කොමලම එතනින් ඩ්‍රස් කරා. ඉතින් අපි මේ ටුවර් එක බුක් කරත් අපේ හොටෙල් එක through. එයා ඉතින් අපිට වෙහිකල් එකයි මේ ලෑස්ති වෙන තැනකුයි ටිකට්ස් උයි ඔක්කොම අපිට arrange කරලා දුන්නා. ඉතින් මේ තියෙන්නේ අපි ලෑස්ති වුණාට පස්සේ ඉතින් එතන හිටපු ස්ටාෆ් එකත් හරිම හොඳයි. හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිට හැම දෙයක්ම කරලා දුන්නා. යාලා අපිට මැච් වෙන විදිහට හැම දෙයක්ම කරලා දුන්නා. ඉතින් මේ විදිහට තමයි අපි ලෑස්ති වුණේ. එහෙනම් මේ තියෙන්නේ මගේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් මම හිතනවා මම ලස්සන හිටියා කියලා. ඉතින් හරිම ලස්සනයි ඒ ඇඳුම්. හරිම ආස හිතෙනවා යාලගේ ඒ ඇඳුම් දැක්කාම. ඉතින් ගොඩාක් යාලගේ ඇඳුම් කරලා තියෙන්නේ අතින්මයි මහලා තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපි දෙන්න. එහෙනම් අපි බලමු මේ දවස් අපි කොහොමද ගත කරේ කියලා. ඉතින් මේ ලොකේෂන් එකට යන පාර දිගේ හැමතැනම වගේ මේ වගේ shops තියෙනවා ඔයාලට dress වෙන්න. ඉතින් අපි මෙහෙම dress වෙලා ඊට පස්සේ ටිකක් දුර වාහනේ යන්න ඕනේ එතන entrance එකට. ඉතින් මේ අපි දැන් ඇවිත් ඉන්නේ entrance එකට. ඉතින් ඔයාලා වාහනයක යනවා නම් ලෑස්ති වෙලා මේ විදිහට අපි වගේ මෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන ඇවිල්ලා මෙතනක් තියෙනවා shops ඒ තැනකින් ඇඳගෙන පයින් යන්න පුළුවන්. ඉතින් මෙතන entrance එක ආවට පස්සේ මේ වගේ option එකක් තියෙනවා buggy එක යන්න. පයින් යනවා නම් ගොඩක් පඩිපෙළ බහගෙන පහළට යන්න ඕනේ. ඉතින් අපි හිතුවා buggy එක අරගෙන ගිහිල්ලා එනකොට පොඩ්ඩක් පයින් යනවා කියලා. ඉතින් මේ විදිහට තමයි අපි buggy එකේ ගියේ. ඉතින් මෙතනක් තිබුණා අර rainbow slide එක වගේම එකක්. ඒක ටිකක් දිග එකක්. ඉතින් අපි ඒක නම් try කරේ නෑ. මොකද අපි මෙතෙන් ආවේ මේ විදිහට ලස්සනට ඇඳගෙන ෆොටෝ ෂූට් එකක් කරන්න. ඉතින් බගි එකෙන් බහැලා තව චුට්ටක් පල්ලයට පඩිපෙළලින් යන්න තියෙනවා. ඉතින් මේ අපි යන ගමන් ඉන්නේ. ඉතින් මේ ඇඳුනුත් ඇඳගෙන චුට්ටක් අමාරුයි යන්න. ඉතින් ඒ නිසා ඔයාලත් එනවා නම් ඒ ළඟම තැනකින් ඩ්‍රෙස් කරගන්න එක තමයි ලේසි. ඉතින් අපි වාහනේ අපු නිසා අපිට වැඩි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මේ ප්ලේස් එකේ නම මං කිව්වේ නෑනේ. මේ ප්ලේස් එකේ නම තමයි සපාවල තියෙන කැට් විලේජ්. ඉතින් ඒකත් එයාලගේ පරණ ගමක්. ඉතින් ටුවරිස්ලා වෙනුවෙන්ම යාලා එක අලුතෙන් ලස්සනට හදලා තියෙන්නේ. හැබැයි අර පරණ දේවල් ට්‍රැඩිෂන් එක ඒ හැම දෙයක්ම එතන තියෙනවා. ඉතින් ලස්සන දියපාරකට මැදි වෙලා තමයි මේ ලස්සන කැට් විලේජ් එක තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන කලින් යන්න කලිනුත් ඔයාලට ඕන ක්ලූක් එකෙන් වගේ බුක් කරගන්න පුළුවන්. නැත්නම් එතනට ගිහිල්ලා බුක් කරන්නත් පුළුවන්. ඉතින් අපිට හොටෙල් එකෙන් බුක් කරලා දුන්න නිසා එයාලා අපිට ෆොටෝග්‍රැෆර්ස්ලා දෙන්නෙකුත් arrange කරලා දුන්නා. අපි දෙන්නෙක් ගත්තේ මොකද 4 දෙනෙක් ඉන්නවා. අපිට ගොඩක් time එක spend කරන්න බෑ photos videos ගන්න. ඉතින් ඒ නිසා අපි ෆොටෝග්‍රැෆර්ස්ලා දෙන්නෙක් arrange කරගත්තා. එතකොට අපිට ලේසි සහ ඉක්මනට ගන්න පුළුවන්. මොකද මේ දවස් තමයි අපි සපාවල ඉන්න අන්තිම දවස අපිට හවසට ආපහු හනෝයි යන්න තියෙනවා. ඉතින් මේ ඔයාලට පේනවා ඇති යන අතරමඟ මේ වගේ කඩවල් තියෙනවා. ඊට පස්සේ කැෆේස් තියෙනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සන ලොකේෂන් එකක් ඒක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් අපි ගිහිල්ලා අපේ ෆොටෝග්‍රැෆර්ස්ලාව හම්බෙලා ඒ දෙන්නත් එක්ක අපි යාලා ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න තැන් වලට ගිහිල්ලා ගත්තා. ඉතින් යාලා පළපුරුදු කට්ටිය නිසා යාලා දන්නවා කොහොමද වෙන්න ඕනි කියලා. ඉතින් ඇත්තට මේක ලේසි අපි තනියෙන් ගිහිල්ලා ෆොටෝස් වීඩියෝස් ගන්නවට වඩා. ඉතින් මෙහෙම තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. එහෙනම් දිගටම මාත් එක්ක ඉන්න. මෙතන අපි ගත්ත ලස්සන ෆොටෝස් වීඩියෝස් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන්.
ඉතින් මෙතන ඉන්න ෆොටෝග්‍රාෆර්ස්ලා කරන්නේ ෆොටෝ ගන්න එක විතරයි. ඉතින් යාලා හවස් වෙනකොට අපිට ෆොටෝස් ටික යාලා අපව එවනවා. ඉතින් රෝ ෆොටෝස් විදිහට තමයි වන්නේ. ඉතින් අපි ඒවා එඩිට් කරගන්න ඕනේ. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි එන අතරමඟ තිබුණු ෂොප්ස් ටික මේ වගේම අපිට ඇඳ ගන්න තියෙන ෂොප්ස් ටික මේ තියෙන්නේ අපි ඇඳගත්ත තැන. ඉතින් එතන highly recommend කරන්න පුළුවන් ඔයාලත් යනවා නම් මේ තැන contact කරගෙන reservation එකක් දාගෙන යන්න. ඉතින් ඒක හරිම ලේසි ඔයාලට. ඉතින් ඊට පස්සේ වාහනෙන් යන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි අපි මේ ලොකේෂන් එක enjoy කරේ. ඉතින් ගොඩාක් ලස්සන තැන් තිබුණා. ෆොටෝස් ගොඩාක් ගත්තා අපි. එහෙනම් බලන්නකෝ අපි ගත්ත ෆොටෝස් ටික ලස්සනද කියලා. ඉතින් ඔන්න අපි දැන් ෆොටෝෂූට් එක ඉවර කරලා ආපහු බග්ගි එකෙන්ම උඩට එන්න තමයි ලෑස්තුනේ. ඉතින් අපිට පැය 3ක් වගේ කාලයක් ගියා මෙතන ෆොටෝෂූට් එක කරන්න. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලා කොහොමද ෆොටෝස් ගන්න යන්නේ කොහොමද කියන එක. ඉතින් මෙතන ගොඩාක් සෙනග ඉන්නවා. හැමෝම ඇවිත් තියෙන මේ විදිහට ෆොටෝස් වීඩියෝස් ගන්න. ඉතින් ඒ නිසා හරිම අමාරුයි චුට්ටක් ෆොටෝ වීඩියෝ ගන්න එක. ඉතින් ඒ නිසා ඔයාලා එකට ඇඩ්ජස්ට් වෙලා ගන්න විදිහට තමයි ඔයාලා මෙතන ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මුළු දවස මොනවද මෙතන ඉන්න. මොකද මෙතන ලස්සන කැෆේස් එහෙම ගොඩක් තියෙනවා. අපි නම් ඒවා මොකුත් try කරේ නැහැ. අපි එන ගමන් චුට්ටක් බලාගෙන ආවේ. මොකද අපිට ආපහු හවසට හනෝයි යන්න තියෙන නිසා. ඉතින් ওই විදිහට තමයි අපි කැට් විලේජ් එක එන්ජොයි කරේ. ඉතින් මේකත් අපි ගොඩක් ආසාවෙන් යන්න බලන් හිටපු තැනක් වියට්නාම් ආවට පස්සේ. ඉතින් එහෙනම් තවත් ලස්සන vlogs ටිකක් අරගෙන ඉක්මනට ඔයාලව හම්බෙන්න එන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. bye.